රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඊයේ දිනේ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ. සැකකරුට බන්ධනාගාර රෝහලේදී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඊළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල කිරිබංගව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 9 වන දින ඇති වූ අරගලයකදී හානියට පත්වීමෙන් පසු එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප වී තිබියදී එයට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනියුක්ත රජයේ නිලධාරීන් තමන් නිල බලය යොදා බලපෑම් කර රුපියල් 88,50,000ක මුදලක් වන්දි ලෙස ලබා ගැනීම තුළින් දූෂණය යන වරද සිදු කිරීම සහ මහවැලි අධිකාරියට අයත් දේපළක් සාපරාධි සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.